සතියකේදී PNL රෙකෝඩ් එක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. කොහොම හරි වින් එකක් තමයි අවශ්‍ය. මාසෙකෙදිත් එහෙමයි වෙන්නේ. PNL එක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. loss weighted කරන්න පුළුවන් loss weighted කරන්න පුළුවන්. සිස්ටම් දෙකම ඔයාලට කියලා දීලා තියෙන්නේ. ඉතින් කැමති සිස්ටම් එකක් තම තමන්ගේ ස්ට්‍රැටජි වලට අනුව තම තමන්ගේ ෆන්ඩ් එකට අදාළව ඒ ස්ට්‍රැටජිස් යූස් කරලා සුදුසු දෙයක් කරගන්න පුළුවන්. ලොකු මූවමන්ට් නෑ මාකට් එකේ. USDT එකට නම් දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැනට. THE USDT එකනේ 18 කැනල් එක යූස් කරන්න පුළුවන් නම් මේ ලිමිට් ඕඩර් එක දාන්න මාකට් ඕඩර් එකකින් ටෙස්ට් කරනකොට ඔයාලගේ ෆන්ඩින් කොස්ට් එක වැඩි ලැබෙනවා. ඊට පස්සේ 3 මිනිට් කැනල් එකෙන් බලාගෙන ඉන්න ඕනේ FIE USDT එන්ට්‍රිය ගන්නකොට ටයිම් ෆ්‍රේම් එකෙන් තමයි බලන්න එන්ට්‍රිය ගන්නකොට ගන්න ඕනේ බලලා මොකක්ද අය දැන් කිව්ව කොයින් එක FIGHT correct USDT දැකපු කෙනෙක් ඉන්නවට ටක් ගාලා කවුරුහරි ස්පෙල් කරන්න අනිත් කට්ටියට පහසු වෙන්න ටයිප් කරලා දාන්න නැත්නම් චැට් එකට PARTI USDT ඔය කොයින් ඔක්කොම අපේ දුන්න BTC එක බහිද්දී ඒක නිසා ගොඩක් වෙලා ඉන්න හදන්න එපා ඉක්මනට ගලව ගන්න ස්ටොප් ලොස් බැලුවත් මේ ආපහු එල්ලි යන්න හදන්න එපා ඒ වුණා ඔයාලගේ ලොස් එක වැඩි වෙනවා BTC එක ඩවුන්ලෝඩ් ට්‍රේඩ් කරන එක පොඩ්ඩක් ඩේන්ජරස් කට්ටිය තමන් ප්‍රොෆිට් නම් දාන්න chat and profit එකට දාන්න මේ ප්‍රොෆිට් කාඩ්ස් ඔයාලට පේන දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් ටික එකක තියෙනවා $15.88ක් එකක තියෙනවා $9.26 අර උදේ දුන්නු කොයින් එකක් තමයි අර මේ යටින් තියෙන්නේ උදේ ඔයාලගේ ගෲප් එකට දාපු එකක් තමයි LU LA කියන එක ඒක දාගත්තද ඔව් දාගත්ත එක දැන් අර දවසේ ටාගට් හරියද කට්ටිය වින්ද ලොස්ද මොනවද කරගත්තේ මගේ ප්ලස් වෙලා තියෙනවා දවස් ප්‍රොෆිට්ද දුල්ෂාන් නම් මොකක් හරි කරගන්න ඕනේ හැම සතියෙම කොහොම හරි මේ එල්ලිලා එනවනේ තුන්වෙනි කම්පිටිෂන් එකට නම් කොහොම හරි මොකක් හරි කරලා මේ ලක් බයි chance එකක් හරි ගන්න පුළුවන් කොයි මේ සතියේ දෙන්නයි ඉන්නේ ඔව් මායි ප්‍රකාශය මම හිතන්නේ ප්‍රකාශ නේද ඉන්න දෙන්න වෙන්න ඕනේ ප්‍රකාශ මොකද කැමරා එක ඔෆ් කරලා තියෙන්නේ කට්ටිය මේ අපේ කට්ටිය කැමති ප්‍රකාශකේ මූණ බලන්න කැමති මේ හැම සතියකම එනවා කියලා ඉවරලා ලෝකල ඩක් තියෙන්නේ ඒ කියන්නේ එක දිගට සතියක් PNL ප්ලස් කරලා ඉස්සරහට එනවා කියලා මේ අනිත් කට්ටිය එක දවසක් කොහොම හරි ලොස් වෙලා ඔබට ඔය කම්පිටිෂන් එකට එන්න බැරුව ඉන්නවා. ඔයා හැම සතියෙම එනවා කියලා මේ ලෙඩේ. දැන් මේ සතිය ගියානුත් හැරිලා නේද? ඔව් නේ. මම හරිලා මේ මාස 3 ප්ලස් කරන්නේ. අනිවාර්යයෙන්ම මාස ප්ලස් කරලා දැන් මේ සති මාසෙන චුට්ට පොඩ්ඩ තමයි එන්න ඕනේ. ඉතින් මේ තාම ට්‍රේඩින් ඉගෙනගෙන ඉතින් ලොකු කාලයක් නැහැනේ. පොඩ්ඩ තමයි එන්න ඕනේ ඉස්සරහට. පොඩ්ඩ ඇවිල්ලා තමයි මේ ඕක හරියට ඇඟට වැදුනට පස්සේ ඔය ගොඩාක් ලොකු දේවල් පස්සේ ගියොත් තමයි ඔක කරගන්න බැරි වෙන්නේ. පොඩ්ඩ තමයි වැඩේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය ට්‍රේඩින් කියන එක දැන් පිටින් කිරි කනවා වගේ වැඩි. හරිද? මේ වින් එකක් අල්ල ගන්නවා කියලා කියන්නේ හරි අමාරුයි. ඉතින් ඕක එක දිගට සතියක් වින් එකක් එනවා කියලා කියන්නේ ඒක ඊටත් වඩා අමාරු වැඩක් නේ. ඉතින් ඒ දේ අර කරන කට්ටියට මොටිවේෂන් එකට තමයි ඉතින් ඔය ඉවෙන්ට් එක දාලා තියෙන්නේ. නැත්තම් කොහෙද කියන්නේ ඔය එක දිගට සතියක් වින් කරන්නේ. ඔන්න මේ මැච් එකක් නම් ගහත හැකි එක දිගට සතියක් ලොස් එකක් එහෙමනම් මැච් ගහත හැකි. අපේ ගොඩක් කට්ටිය ඉන්නේ එහෙමයි. ඒ සතියක් වින් කරනවා කෙසේ වෙතත් සතියෙම ලොස් එකේ නම් ඉන්නවා. තව ඉස්සරහට තව ඉවෙන්ට් 4ක් විතර එන්න තියෙනවා. මාස 3ක මං අයියේ මං පටන් ගත්තේ මේ මාසේ දවස් 3ක් ඇරලානේ. මේ මාසයකට චාන්සයක් දෙනවද සෙට් වුණොත් එහෙම මාසයකට chance දෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අනිත් කට්ටිය මාසයකට දෙන්නයි ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. ඒ දෙන්නගෙන් අහලා chance එක ඉල්ල ගන්න. ඒ දෙන්න කැමති නම් ඔයා chance එක මේ ඉල්ල ගන්න. මාසෙම ප්ලස් කරනවා නම් ඉතින් හිතේ තියාගන්න එක හොඳයි. මොකද මේ පෙබරවාරි මාසේ දවස් 28යි තියෙන්නේ. හැබැයි දවස් 28 තිබ්බට ට්‍රේඩ් අනුව දාන්න ඕනේ. හොඳයි. 90 දාන්න ඕනේ කියලා කියන්නේ එක දවසකට එක ට්‍රේඩ් එකක් හරි වින් වුණාට ගැටලුවක් නැහැ. හරිද? එක දවසකට එක ට්‍රේඩ් එකක් හරි මොකද මූවමන්ට් නැති දවස් තියෙනවා ඕන කරා. හරිද? එක දවසකට එක ට්‍රේඩ් එකක් වින් කරලා කැලෙන්ඩර් එකේ ප්ලස් වීමකට කමක් නැහැ. කොහොම හරි ට්‍රේඩ් අනුවක් දාලා ට්‍රේඩ් අනුවක් ක්ලෝස් වෙන්න ඕන. පැහැදිලිද? දවස් 30කට එකම කොයින් එකකින් උනාට කමක් නැහැ. එකම කොයින් එකකින් උනාට කමක් නැහැ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ප්ලස් නම් ප්ලස් තමයි.
වින්න ගෙන මින් අයි ජෝයිස් ඔයාගේ කොයින් නෑ මකල තියෙනවද? නෑ එහෙම සීන් නෑ මම මේ පොඩියට සදා එහෙම එකක් නෙමෙයි මං කියන්නම් තියෙන එක ඕන්න ඔය එහෙම කරනවා ඔය අහන්නේ නෑ මන් දැන් චුට්ට මේ ඔය ගිය යනවා අවුලක් නෑ තාම බලමු කොයින් එක දැන් අර උදේ පාන්දරට දුන්නාම කොයින් දෙකක් විතර කොයින් දෙකක් තුනක් දුන්නාම ඒ කොයින් එක මුළු දවසේම බලපන් ඉන්න කට්ටියක් ඉන්නවනේ අද හිටියේ නැද්ද ඔව් එහෙමත් සෙට් වෙනවා හැබැයි එහෙමත් සෙට් වෙනවා ඒ කොයින් එක ඒ කියන්නේ සමහරක් වෙලාවට ඉහළටම යනවා ඒ වගේ කොයින් දිහා බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ මේකනේ අහු වෙනවා හොඳේ ස්ටොප් ලොස් දාගෙන වැඩේ කරන්න එකපාරක් ගත්තට පස්සේ ගන්න එපා මං කියලා තියෙනවා ඔය පස්සේ යන්න ගියාම අහු වෙනවා දිගින් දිගටම ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ තේරෙනවද ඒ කල්පනානේ වැඩේ කරගන්න Tamanට ඒ කියන්නේ දරාගත හැකි මුදලක් ඒ අවස්ථාවට දාගෙන වැඩේ කරගන්න ඔය කාටවත් ණය වෙලා ලෝන් ගහලා ඒව කරලා ට්‍රේඩ් කරන්න එපා. ස්ටුඩන්ට් මීටර් එක 100% ඉතින් අර ඔයාලා හරි පාරට ආවනම් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වුණා නම් ඔය බොරුවන ලොකු රේට් පස්සේ ඉලවෙල වෙදින්නේ නැහැ.